Welcome to our YouTube channel. ඉතින් ඔන්න අද අපි ලෑස්ති වෙන්නේ අනුරාධපුරේ යන්න. අපි උදේ 4ට වගේ යන්න පිටත් වුණා. ඉතින් උදේ පාන්දරම අපි ආපු ගමනේදී වටපිටේ පරිසරය නම් මාරම ලස්සනට තිබුණා. ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි තරම් ලස්සනයි. අපි දඹුල්ලෙන් යනකොට උදේ 6 විතර වුණා. දඹුල්ල පාස් කරලා යනකොට අපිට කුමරු ගොඩාක් හම්බුණා. ඉතින් අපි උදේ ඉර පායන විදිහට ලස්සනට බලාගත්තා. අපි ඉස්සෙල්ලාම ගියේ රුවන්වැලි මහා සෑයට. මම ඔයාලට දැනගත් පුංචි කතාවක් කියන්න. රුවන්වැලි මහා සෑයේ බුදුරජාණන් වහන්සේගේ දුර්ලභ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. ඒ කියන්නේ ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක්ම රුවන්වැලි සෑයේ තැන්පත් කරලා තියෙනවා. අපි ජයශ්‍රී මහා බෝධියත් වන්දනා කරගත්තා. කොහොම හරි අනුරාධපුරේ ගොඩක් තැන් වන්දනාමාන කරගෙන මගේ දිගට වැව් බලාගෙන අපි ආපහු එන්න පිටත් වුණා. ඒ අතරේ අපිට නාච්ච දුව වැව හම්බුණා. ඉතින් අපි ඒකිනුත් නාගෙන ආපහු ගෙදර එන්න ආවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න.